Hello guys, welcome back to my YouTube channel. ඔන්න අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ 2026 අවුරුද්ද මගේ පවුලේ ඇත් එක්ක ගත කළේ කොහොමද කියලා. මීට කලින් ඉඳන් තමයි මම මේ වීඩියෝ එක ගේන්න හිතාගෙන හිටියේ. මම පොඩ්ඩක් අසනීප වුණ නිසා පරක්කු වුණා. මගේ කටහඬත් තාම පොඩ්ඩක් වෙනස් ඇති. ඒ වුණාට කමක් නැහැ වීඩියෝ එක බලන්නකෝ. ඉතින් මම 13 වෙනි දවස පැල තවානට ගියා. මොකද අපි වැඩ අල්ලන වෙලාවට පැලයක් හිටවනවනේ. ඒකට හිටවන්න peer පැලයක් අරගෙන එන්න. කිරි උතුරන්න ගෙනල්ලා තිබ්බා පොඩි මුට්ටියක්. ඉතින් මට හිතුණා මේක නිකන්ම තියෙනවට වැඩිය පොඩි ඩෙකෝ එකක් දාන එක හොඳයි කියලා. ඒ නිසා මම මේ මුට්ටියේ පොඩි ඩෙකරේෂන් එකක් දැම්මා. ඉතින් ඔන්න ඔහොම 14 වෙනිදාත් උදා වුණා. ඊට පස්සේ අපි මුලින්ම කරන්නේ පුණ්‍ය කාලයේ පන්සල් යන එකනේ. පන්සල් ගිහිල්ලා අපි ආගමික වතාවත් ටික ඉටු කරලා ගෙදර ආවා. ඉතින් ඔන්න ඔය විදිහට 10:51ට එදලා තිබුණ ලිපගිනි මෙලවීමේ චාරිත්‍රයට අපි කිරි මුට්ටියක් ඉතුරුවා. අවුරුදු ආවා සිරියෙන් සිරියට කොළඹට ගමට සතුටින් සිරියට කොකිසුවද ගෙයි හැමතැන සිනාසෙමු අපි එකටම හදවතෙන් සිරිලක් අවුරුදු සිරිගෙනා හිරුපායා නැවුම්වෙලා. ඊට පස්සේ එදිලා තිබුණේ ආහාර අනුභවය. අපි ඊට කලින් බුද්ධ පූජාව එහෙම තියලා ආහාර අනුභවය සඳහා සූදානම් වුණා. ඔන්න ඔය විදිහට peer පැලෙත් අපි හිටවලා වැඩ ඇල්ලීමේ චාරිත්‍රයක් කරලා ඔක්කොම චාරිත්‍ර ටික ඉවර කළා. එදා රෑ ඉතින් අපේ පවුලේ කට්ටිය එකතු වුණා. ඊට පස්සේ අපි හිතුවා පොඩි ගේම්ස් ටිකක් කරොත් හොඳයි කියලා. ඔන්න ඉතින් බලන්නකෝ අපි මොකද්ද කරන්න යන්නේ කියලා.
දැන් තියාගන්න. අම්මා තියාගන්න දැන් හරිද? ඩෝංගා හිතන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඒ දවසත් ඉවර වුණා. ආය අලුතෙන් වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමින් සතුටින් ඉන්න. බායි.